Hi everyone, Kiora, Aibowan. Welcome back to my YouTube channel. මේ දවස්වල ගොඩාක් දෙනෙක් නිව්සීලන්ත වලට මූව් වෙනවා. ඉතින් එතකොට ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද නිව්සීලන්ත වල ගෙවල් සහ කොහොමද නිව්සීලන්ත වල ගෙවල් වල ප්‍රයිස් කියන එක. ඉතින් මං අද යන්නේ මගේ යාළුවෙක් මූව් වුණා අලුත් ගෙදරකට. ඉතින් ඒ ගෙදර කොහොමද කියලා බලමු. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් අයිඩියා එකක් ගන්න නිව්සීලන්ත වල ගෙවල් වල ස්ට්‍රක්චර් එක. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ගේන එක. එහෙනම් අපි යමු කොහොමද ඒකේ කියලා බලන්න. ඉතින් ගෙදර නම් බඩු ගොඩක් තියෙනවා. කියන්නේ ඒගොල්ලෝ මූව් වෙන ගමන් මේ වෙලාවේ ඉන්නේ. ඒ හින්දා තියෙන බඩු ගැන ඔයගොල්ලෝ වැඩි අවධානය යොමු කරන්න එපා. මම පෙන්නන්නේ ඔයගොල්ලන්ට ගෙදර ස්ට්‍රක්චර් එක. ඉතින් කොයි වගේද කොච්චර ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මං අන්තිමට කියන්නම් ඒකේ රෙන්ටල් ප්‍රයිස් එක කොහොමද කියලා. එහෙනම් දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. මම දැන් ඉන්නේ එන්ට්‍රන්ස් එකේ. අපි බලමු අතුරට ගිහලා එනවා. ඉතින් මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. ඔයගොල්ලන්ට මෙහෙම තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. හරි ඉතින් මේ තමයි සාලේ. ඉතින් ලොකු ස්පේස් එකක් තියෙනවා. මේ තමයි මේන් එන්ට්‍රන්ස් එක. ඉතින් සාලෙන් ගියාම කිචන් එක තියෙනවා. හරිම ලස්සන කිචන් එකක්. මෙතන ගොඩාක් ස්පේස් තියෙනවා. මේක තමයි බෑක් ඩෝ එක. ඉතින් කබඩ්ස් තියෙනවා ගොඩාක්. ඔයගලන්ට හොඳට ස්පේස් තියෙනවා. ෆ්‍රිජ් එක තියෙනවා නම් මෙතන ඔයගලන්ට ෆ්‍රිජ් එක තියාගන්න පුළුවන්. ඉතින් මේක 2 bedroom ෆ්ලැට් එකක්. ඉතින් මේ තියෙන ස්ටෝරේජ්. ඉතින් ඔයගොල්ලෝ එනකොට ඔයගොල්ලෝ ගෙදරකට එනකොට මේ වගේ oven එකක් සහිත ලිපක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. අපි මේ වගේ එකක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ hot water, cold water දෙකම තියෙනවා. මේක තමයි ෆස්ට් බෙඩ්රූම් එක. ඉතින් ලොකු ස්පේස් එකක් තියෙනවා අතර මේකේ. ඉතින් මෙතනත් ඔයගලන්ට ඇඳුම් දාන්න පුළුවන්. මෙතන ඔයගලන්ට ඩ්‍රෙසින් ටේබල් එකක් ඕනේ නැහැ. ඔයගලන්ට මේක ඩ්‍රෙසින් ටේබල් එකක් වෙනුවට යූස් කරන්න පුළුවන්. මෙතනත් කබඩ්ස් තියෙනවා. ඒතර මේකේ ඔයගලන්ට රෙදි හැං කරන්න පුළුවන්. ලොකු ස්පේස් එකක් තියෙනවා. මේක වහන්නම්. වහුවාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පේනවද? අපි යමු දෙවෙනි කාමරේ බලන්න. ඉතින් මේක ඉස්සරහම තියෙන්නේ බාත්රූම් එක. මේක තමයි දෙවෙනි රූම් එක. මේකෙත් එක්කෙනෙකුට වගේ ඉඩ තියෙන ඉන්න පුළුවන්. මේක තමයි රෙදි දාන තියෙන කබඩ්ස්. ඉතින් මේකත් හොඳ ස්පේස් එකක් තියෙනවා. ඊළඟට යමු අපි බාත්රූම් එක බලන්න. බාත්රූම් එකෙත් මෙතන ඔයගොල්ලන්ට ටවල් දාන්න පුළුවන්. සින්ක් එකක් තියෙනවා. මෙතන ස්ටෝරේජ් තියෙනවා. එතකොට මේක තමයි තියෙන්නේ. හරි. එහෙනම් මෙතනින් ගියාම මේ සාලේ මේ කිචන් එක අපි එළියට ගිහින් බලමු කොහොමද කියලා. ඉතින් මේක තමයි බෑක් ඩෝ එක. මෙතනින් ගියාම ගාඩන් එකටත් හොඳ ස්පේස් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේකේ රෙදි දාගන්න පුළුවන්. අව හොඳට එනවා. ඉතින් මේක තමයි ඔයගොල්ලන්ගේ මෙතන තමයි වොෂින් මැෂින් එක දාගන්න තියෙන්නේ. ඉතින් ඒකටම හරියන ඒකට සින්ක් එකක් තියෙනවා. මෙතනත් ඔයගොල්ලන්ට කබඩ්ස් දීලා තියෙනවා.
එහෙම ෂෙල්ෆ් තියෙනවා ඔයගොල්ලන්ට දාගන්න. මේ දුර ඇරියහම මේක තමයි ඔයගොල්ලන්ගේ ගරාජ් ස්පේස් එක. ඉතින් මේ වගේම තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ මෙහි නිව්සීලන්ත වල ගෙයක් බලනවා නම් මේ හැමදේම තියෙනවා. අපි යමු එහෙනම්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් මෙතන ඔයගොල්ලන්ට ඕන දෙයක් හදාගන්න පුළුවන්. ඉතින් මේක තමයි මෙහෙම සයිඩ් එකෙන් ගිහිල්ලා මේක තමයි ආයෙත් එන්ට්‍රන්ස්. හරි ඉතින් ඔයගොල්ලෝ මේ ගෙදර දැක්කනේ. ඉතින් මේ වගේ ගෙයක් මෙහි කියන්නේ ෆ්ලැට් එකක් කියලා 2 bedroom flat. ඉතින් මේ වගේ ගෙයක් මෙහි මාකට් එකට යන්නේ කියන්නේ වීක්ලි රෙන්ට් එක වගේ යන්නේ 550ත් 650ත් අතර. ඉතින් ඒ ගාණ හරියටම තීරණය කරන්නේ ප්‍රොපර්ටි මැනේජර් තමයි. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ ගෙයක් ගත්තාම අවන් එකයි ලිපයි තියෙනවා. ඉතින් සමහර ගෙවල් රෙන්ට් එකට දෙනකොට හැම බඩුවක්ම දෙනවා. ඒත් සමහර ගෙවල් රෙන්ට් එකට දෙනකොට කිසිම බඩුවක් නැහැ. ඉතින් ඒවා ඒගොල්ලෝ ගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි නිව්සීලන්ත වල ඔයගොල්ලන්ට ගෙයක් ගන්නකොට ලැබෙන දේවල්. ඉතින් මෙහි ඇත්තටම ගොඩාක් ඇකමඩේෂන් වලට ගොඩාක් ගණන් වැඩි. ඉතින් ඇත්තටම කියන්නේ ඔයගේ සැලරි එකෙන් 50%කට වැඩි ප්‍රමාණයක් යන වීක් එකට ගෙවන්න තියෙන රෙන්ට් කොස්ට් එක. ඉතින් ඒ හින්දා ඉතින් ගෙයක් ගන්නකොට හරිම අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි ඒක. මොකද ඔයාගේ පඩියට අනුව ඔයා ජීවත් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයගොල්ලෝ පරිස්සමින් සතුටින් ඉන්න. මං ගිහින් එන්නම්. බයි බයි. ජය වේවා. Like and subscribe.